ඔයා O level වලින් පස්සේ පටන් ගන්න ක්වොලිෆිකේෂන් එක මත ඔයාගේ අනාගතය තීරණය වෙන බව ඔයා දැනගෙන සිටියාද? ඔයා O level වලින් පස්සේ මොන ස්ට්‍රීම් එකෙන් A level කරන්න තෝරගත්තත් O level ඉවර වෙලා A level පටන් ගන්නකම් ඒ හම්බ වෙන golden time period එක හරියට ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාට පුළුවන් ඔයාගේ අනාගත ලයිෆ් එකම චේන්ජ් කරගන්න. හැබැයි O level වලින් පස්සේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තෝරගනිද්දී මෙන්න මේ කරුණ පිළිබඳ අනිවාර්යයෙන්ම ඔයා අවධානය යොමු කරන්න ඕනේ. ඔයා තෝරගන්න ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙනවද කියන එක ඔයා හොයලා බලන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයා මේ ඉන්වෙස්ට් කරන ටයිම් එක අපතේ යාමක් බවට පත් වෙන්න පුළුවන්. ඔයා තෝරගන්න ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකට ජොබ් මාකට් එකේ තියෙන රෙකග්නිෂන් එක කොහොමද කියන එක ඔයා හොයලා බලන්න ඕනේ. මොකද අපි මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ඉවර කරලා ජොබ් මාකට් එකට ගියාම ජොබ් ඔපචුනිටිස් තියෙන ක්වොලිෆිකේෂන් එකක් නම් කරලා තියෙන්නේ ඔයාට ලොකු වැලියු එකක් ඒ තුලින් එකතු කරගන්න පුළුවන්. ඔයා මේ ක්වොලිෆිකේෂන් එක කරන්නේ A level ස්ටඩීස් කරන අතරතුර. ඒ නිසා A level වලට කිසිම බාධාවක් නැතිව ඔයාට මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කරගන්න පහසුවෙන් පුළුවන්ද කියන එකත් ඔයා හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකට වෙනත් ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් වලින් එක්ස්ටෙන්ෂන්ස් එහෙමත් නැත්නම් විෂය නිදහස් වීම, අධීර නිදහස් වීම ලැබෙනවද කියන එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම අධීර නිදහස් වීම ලැබෙන්නේ නැති ක්වොලිෆිකේෂන් එකක් නම් ඔයා after O level start කරලා තියෙන්නේ. ඒක ලොකු කාලයක් අපතේ යැවීමක්. නමුත් ඔයා තෝරගෙන තියෙන ක්වොලිෆිකේෂන් එකට හොඳ පාත්වය එකක් තියෙනවා නම් ඔයාට ඉතාමත්ම පහසුවෙන් තවත් ක්වොලිෆිකේෂන්ස් ගණනාවක් සම්පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයා තෝරගන්න ක්වොලිෆිකේෂන් එක ඔයාට පහසුවෙන් ස්ටඩි කරන්න පුළුවන්ද කියන එකත් ඔයා හොයලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා කැමති මීඩියම් එකකින් සිංහල, ඉංග්‍රීසි, ටැමිල් මේ වගේ ඔයා කැමති මීඩියම් එකකින් ඔයාට මේක හදාරන්න පුළුවන්ද? ඒ වගේම ඔයාට ස්ටඩි ඔප්ෂන්ස් තියෙනවද? ඔන්ලයින්, ෆිසිකල් මේ ආකාරවලින් ඔයාට ස්ටඩි කරන්න පුළුවන්ද? ඒ වගේම ඔයාට එක්සෑම් සෙන්ටර්ස් ලංකාව පුරාම තියෙනවද? පහසුවෙන් විභාගෙට මුහුණ දෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ඔයා තෝරගන්න ක්වොලිෆිකේෂන් එක කොච්චර ෆීසිබල් විදිහට ඔයාට හදාගන්න පුළුවන්ද කියන එක ගැන ඔයා අවධානය දෙන එක හරිම වැදගත්. මෙන්න මේ කරුණු පිළිබඳ after O levels ඔයා හොඳ අවධානයක් යොමු කරලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තෝරගන්න. අහම්බෙන් නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තෝරගන්න එපා. මොකද මේ කාලේ ඔයාට හරියට ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාගේ මුළු ලයිෆ් එකම චේන්ජ් කරගන්න පුළුවන්. ඒ නිසා හරිම ඩිසිෂන් එක අරගන්න.